හැමෝටම තෙරුවන් සරණයි. අද අපි වෙනස් විදිහේ වැඩක් කරන්න හදන්නේ. මොකද මේ වෙනකොට මේ රටේ පවතින කොරෝනා තත්ත්වයත් එක්ක හැමෝම අධ්‍යාපනයේ පැත්තෙන් පොඩි දුර්වලතාවයකට පත් වෙලා තියෙනවා. මොකද බස්නාහිර පළාත තුළ විශේෂයෙන්ම අපිට පිළිවෙල වල අධ්‍යාපන කටයුතු කරන්නට බැරි වීම නිසා. ඉතින් ඒක නිසා අපි දැන් සූදානම් වෙන්නේ සංස්කෘත විෂයට අදාළව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න. මේකෙදි මූලිකම කාරණාව තමයි මම පළවෙනි දවසේදී ඔයාලට ප්‍රශ්න පත්‍රයක් වර්ෂෙත් එක්ක ඒ වර්ෂයට අදාළ ප්‍රශ්න පත්‍රය කොහොමද ලියන්න ඕනේ මොනවද ලියන්න ඕනේ කියන කාරණාව කියලා දෙනවා. ඊට පස්සේ මේ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරන වෙලාවේ ඉඳන් දවසක් ඇතුළත, ඒ කියන්නේ පැය 24කින් ඕගොල්ලෝ මට නැවත උත්තර පත්‍රය මගේ WhatsApp නම්බරයට එවන්න ඕනේ. ඊට පස්සේ මම ඒ උත්තර එවන අයට විතරක් නැවත මම මේ වීඩියෝ එකෙන් කතා කරන ප්‍රශ්න පත්‍රයට අදාළ උත්තර ලබා ගන්නේ කොහොමද? සංධි සමාසවලදී එහෙම අපි උත්තර ලබාගෙන ඒවා ලියන්න ඕනේ කොහොමද? ප්‍රශ්න පත්‍රයට අදාළ උත්තරේ නියමාකාර උත්තර මොනවද කියලා ඕගොල්ලන්ට සාකච්ඡා කරලා ඉවර වෙලා ඉදිරිපත් කරනවා. හැබැයි ඒක හොඳට මතක තියාගන්න, මට උත්තර ලියලා ඉවර වෙලා ඒක WhatsApp එකට ෆොටෝ ගහලා එවන අයට විතරයි මම එහෙම කරන්නේ. ඒක තරහකට කරන දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් කිසිම ලාභ ප්‍රයෝජනයක් පිණිස කරන දෙයක්ුත් නෙවෙයි. ඔයාලගේ උනන්දුව වැඩි කිරීම පිණිස විතරයි ඒ දේ කරන්නේ. එහෙනම් ඊටමත් කෙටි කාලයක් තුළ අපි මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්නේ කොහොමද කියලා බලමු. මම මුලින්ම යොදාගන්නේ 2018 වර්ෂයේ සංස්කෘත දෙවෙනි ප්‍රශ්න පත්‍රය. ඔයාලා දන්නවා සංස්කෘත විෂයට අදාළව පළවෙනි ප්‍රශ්න පත්‍රය හා දෙවෙනි ප්‍රශ්න පත්‍රය කියලා දෙකක් තියෙනවා. ඒකෙදි පළවෙනි ප්‍රශ්න පත්‍රයේට කෙටි ප්‍රශ්න 40ක් තමයි හැදෙන්නේ. අපි ඒ ගැන පස්සේ සාකච්ඡා කරමු. දැනට සංස්කෘත 2018 වර්ෂයේ මූලික පිරිවෙන් අවසාන දෙවෙනි ප්‍රශ්න පත්‍රය තමයි අද සාකච්ඡා කරන්නේ මුලින්ම. මේකෙදි ඔයාලට ඔන්න බලන්න, මේකෙදි ඔයාලට කියලා තියෙනවා මේ එක කොටසේ ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ කියන්නේ එක කොටසේ ප්‍රශ්න දෙකක් තියෙනවා. දෙක කොටසේ ප්‍රශ්න තුනක් තියෙනවා. ප්‍රශ්න තුනක් තෝරගෙන ප්‍රශ්න පහකට ලියන්න ඕනේ. මුළු ප්‍රශ්න පත්‍රයේම තියෙන්නේ ප්‍රශ්න 8ක්. ඔය 8න් අපි ලියන්න ඕනේ ප්‍රශ්න 5ක්. ඒකෙදි පළවෙනි කොටසේ ප්‍රශ්න දෙක අනිවාර්යයි. දෙවෙනි කොටසේ ප්‍රශ්න 3ක් තෝරගන්න. ඒ කියන්නේ 5ක් තියෙනවා. 5න් 3ක් තෝරගන්න. ඉදිරියට කතා කරගෙන යනකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඔයාලට ප්‍රශ්න පත්‍රේ නැත්තම් මමත් මේක ඉන්ටර්නෙට් එකෙන් තමයි ඩවුන්ලෝඩ් කරගත්තේ. මම ඒ ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක ඕනනම් ඕගොල්ලන්ට දෙන්නම්. එහෙම නැත්තම් එහෙම මූලික පිරිවෙන් අවසානයේ 2018 ප්‍රශ්න පත්‍රය කියලා Google එකේ සර්ච් කරන්න ඕගොල්ලන්ට ප්‍රශ්න පත්‍රය එකපාරින්ම එනවා. හරි. මේකේ තියෙන්නේ පළවෙනි කොටසේ තියෙනවනේ මේ ගද්‍ය පාඨ ටික සිංහලයට හරවන්න කියලා. එතකොට මේ ටික හරවන්න තියෙන්නේ ඕගොල්ලන්ට පාඨමාලා පොතෙන් බලාගෙන. මේක බලාගෙන ලියන්න, කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි එකේ තියෙන්නේ පාඨමාලා පොතේම තියෙන පද්‍ය පාඨ ටිකක්. ඒ කියන්නේ සොලෝක වලින් තමයි මේ ටික තියෙන්නේ. අර ටික තියෙන්නේ ගද්‍ය වලින්, රචනා වලින්. එහෙම කරලා මේ දෙකට උත්තර ලියන්න. ඒක අනිවාර්ය ප්‍රශ්නයක්. ඒ වගේම තමයි දුර්ජන පරිහර්තව්‍යෝ විද්‍යායා ලං කෘතෝපි සන් කියන එකට මේ ප්‍රකාශනයේ තියෙන වැදගත්කම පැහැදිලි කරන්නලු. ඒකේ තේරුම හොයාගෙන ඉවර වෙලා ඔයගොල්ලෝ කල්පනා කරන්න මේකෙන් මොකද්ද කියවෙන්නේ කියලා. අපි උත්තර පත්‍රයේදී කතා කරනවා ඕකේ තව ඉදිරියට තව දේවල්, ඒ කියන්නේ ඔය උත්තරේට කොහොමද ලියවෙන්න ඕනේ කරුණු කාරණා ගැන. මුලින්ම අපි බලමු ඔයාලගේ තියෙන දැනුමෙන් කොහොමද ඕක කරලා එවන්නේ කියලා. ඊට පස්සේ මේ ප්‍රශ්නේම තව එකක් තියෙනවා. හොඳට මතක තියාගන්න.
මෙතන ප්‍රශ්න දෙකයි කිව්වට මෙතන ප්‍රශ්න හතරක් තියෙනවා. එක කොටස එක ප්‍රශ්නෙක ප්‍රශ්න දෙක ගානේ තියෙනවා. එතකොට ඕගොල්ලන්ගේ පාඨමාලා පොතෙන් හම්බ වෙන පාඩම් වලට අදාළව මේ උඩකුකම විනාශයට හේතු වේ, වැඩි තණ්හාව විනාශයට හේතු වේ කියන කරුණු දෙකින් එකකට හොඳද? දෙකින් එකකට ඕගොල්ලෝ රචනාවක් ලියන්න ඕනේ. හැබැයි ඒක ලකුණු 8ක් ලැබෙන රචනාවක්. එතකොට ඕගොල්ලෝ මේකට අනිවාර්යෙන් නිදසුන් උදාහරණ දාන්නට ඕනේ. හොඳට කරුණු තියෙන්නට ඕනේ. මොකද ලකුණු 8ක් කියන්නේ චූටිවට ලියලි ඉවරයක් කරන්න පුළුවන් එකක් නෙවෙයි. හරිද? ඊට පස්සේ ඔන්න එතනින් පස්සේ දෙවෙනි කොටස පටන් ගන්නවා. මේ දෙවෙනි කොටසේදී මම නම් කියන්නේ ඔයාලට සම්පූර්ණ දෙවෙනි කොටසේ තියෙන ප්‍රශ්න පහටම උත්තර ලියන්න කියලා. හැබැයි මතක තියාගන්න විභාගෙදි ලියන්න ඕනේ ප්‍රශ්න 3කට විතරයි දෙවෙනි කොටසේ. තුන්වෙනි ප්‍රශ්නයට අදාළව එතකොට බලන්න හරිම ලේසි ප්‍රශ්නයක් තියෙන්නේ. උකාරයේහි ගුණාක්ෂරය කුමක්ද කියලා ලියන්න තියෙනවා. මේක ඕගොල්ලන්ට පහ වසරේ මුල් පාඩම් දෙක හරියට අධ්‍යයනය කරනකොට පළවෙනි පාඩම අධ්‍යයනය කරනකොටම ලියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ සාරස්වත සූත්‍රවල තේරුම ලියන්න තියෙනවා. දැන් ඔන්න බලන්න ඉරුටු රසානා මූර්ධා අවර්ජා නාමිනක් අරේදෝ නාමිනෝ ගුණාක් ඉච්ඡේෂානාන් තාලු. මේක පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි පහවසර අච්චුපතේ පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි බලනකොට මේ සූත්‍ර ටික ඔයගලන්ට හම්බ වෙනවා. ඒකෙන් තේරුම ලියන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඊටාත්ම ලේසිම සංදි පද තුනක් තියෙනවා. මේ සංදි පද තුනට අපිට මේ අලුත් විෂය නිර්දේශය අනුව 3 වසර 4 වසර 5 වසර කියන පන්ති තුනේදිම සංදි හම්බ වෙනවා. මේක සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට හිතලා උත්තරේ ගන්නත් පුළුවන්. ඒත් අර පොතුත් අධ්‍යයනය කරන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේ පොත් තුනම අධ්‍යයනය කරලා ඉවර වෙලා ඕගොල්ලන්ට ගන්න පුළුවන් උත්තරේ. එහෙම නැත්නම් සංදි ගැන විස්තර තියෙන නෝට් ඔයාලට දැන් හම්බ වෙලා ඇති. ඒ සම්බන්ධ පොත් තියෙනවා ඇති. ඒ හරහා ඕගොල්ලෝ ඔය මේ සංදි පද තුන විසන්දි කරලා ලියන්න. හරිම ලේසි වැඩක්. ඕගොල්ලෝ සංදි ගැන දන්න අය නම්. ඊට පස්සේ මෙතන කියනවා මෙතන මේ සංදි පද තියෙනවලු. ඒ සංදි පද වෙන්න මේවට අදාළව දාන්නලු. ඒ කියන්නේ මෙතන සොර සංදියට අදාළව පදයක් ඇති. ඒ පදේ මෙතන යටින් ලියන්න. ව්‍යංජන සංදියට අදාළ පදයක් ඇති. ඒක මේක යටින් ලියන්න. විසර්ග සංදියට අදාළ පදයක් ඇති. මේක අනිවාර්යෙන් තියෙනවා. එතකොට අන්න ඒවා ඔය මේ වගුගත කරන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ බලන්න. හතරවෙනි ප්‍රශ්නයට අදාළව ප්‍රශ්න තුනක් තියෙනවා. පළවෙනි ප්‍රශ්نين කියන්නේ ස්වස්ති කියන පදේ යෙදෙන්නේ මොන විභක්තියත් එක්කද? ඒ කියන්නේ ප්‍රථමා, ද්විතීයා, තෘතීයා, චතුර්ථි, පංචමි, ෂෂ්ටි, සප්තමි කියන විභක්ති වලින් මොකත් එක්කද මේ විභක්තිය මේ පදේ යෙදෙන්නේ කියලා අපි දාන්න ඕනේ. ඕගොල්ලන්ට ගොඩාක් ওই පදේ හම්බ වෙලා තියෙනවා. හරිම ලේසි. ඊට පස්සේ කියනවා පහත සඳහන් පදවල මේ පදවල විභක්තිය හා වචනය. විභක්තිය මේක ලියන්න ඕනේ, වචනය මේක ලියන්න ඕනේ. පුත්‍රයි කියන එක. එතකොට පුත්‍ර කියන શબ્දය මේකට වර්ණ ගිල්ල අච්චුපත ඕගොල්ලෝ හොයා ගන්න ඕනේ. එහෙම නැත්තම් ඕගොල්ලන්ගේ 2 වසර 3 වසර 4 වසර කියන අච්චු පොත් ටික ගත්තම පෙළ පොත් ටික ගත්තම මේ වර්ණ ගිලි ටික තියෙනවා. පුත්‍ර શબ્දය අරගෙන ඉවර වෙලා පුත්‍රයි කියලා යෙදෙන්නේ මොන විභක්තියටද? ඊට අදාළ වචනේ. වචනේ කියන්නේ ඒක වචනද, ද්විවචනද, බහුවචනද කියලා මෙතන දාන්න ඕනේ. මේ શબ્ද ඔක්කොම ටික ඕගොල්ලන්ට පෙළ පොත්වලදී හම්බ වෙච්ච ඒවා. එකක්වත් හම්බ නොවිච්ච ඒවා නෑ. ඊට පස්සේ ඒකේ තුන්වෙනි ප්‍රශ්නයට කියනවා මේ ආදර්ශ රටාව බලලා ඉවර වෙලා ගැළපෙන පදේ දාන්නලු. දැන් ඔන්න බලන්න නරක්, නරව්, නරාක් කියලා ප්‍රථමාවේ තියෙනවා. ඒක වචන, දිවචන, බහුවචන කියලා තියෙනවා. එහෙනම් මෙතන තේ තාක් කියලා තියෙනවා නම් මෙතනට එන්න ඕනේ මේ මොන શબ્දයට අදාළ පදයේද කියලා ඔයගොල්ලෝ හොයන්න ඕනේ.
ඒට අදාළව ඒ කියන්නේ මේ ශබ්ද කීපෙම තියෙන්නේ තුන වසර අච්චුපතේ තියෙන්නේ. තුන වසර අච්චුපතෙන් බලලා ඉවර වෙලා මේ මෙතනට එන පදේ හොයලා දාන්න පුළුවන්. ඊට පස්සේ මේ බලන්න නදීම් කියලා තියෙනවා. එහෙනම් නදී ශබ්දයෙන් තමයි ඉතිරි පද දෙක පුරවන්නට ඕනේ. ඊට පස්සේ මාතෘභ්‍යාම් කියලා තියෙනවා. එහෙනම් මාතෘ ශබ්දයෙන් මෙතන පුරවන්න ඕනේ. කෘෂකානාම් එහෙනම් කෘෂි ශබ්දයෙන් මෙතන පුරවන්න ඕනේ. හරිද? එහෙම පුරවලා ඉවර වෙලා ඔයගොල්ලෝ හදන්න. මේක තමයි තෝරගන්න ඕනි ප්‍රශ්නයක්. මම ඔයගොල්ලන්ට තෝරගන්නම කියලා කියන්නේ නෑ. ඒ උනාට හරිම ලේසි. ඔයගොල්ලන්ට 3 වසර 4 වසර 5 වසර පොත්වල තියෙන શબ્ද ටිකක් බැලුවොත් එහෙම. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නෙට ගියාම ඒකෙත් අපිට අර වගේම තමයි ප්‍රශ්න 3ක් තියෙනවා ඒක ඇතුලේ. පස්වෙනි ප්‍රශ්නේ. මේක කියන්නේ මොකක්ද? මේකේ කතා කරන්නෙම ක්‍රියාපද සම්බන්ධව. හතරවෙනි ප්‍රශ්නේ අපි කතා කරේ වර්ණගිල්ලෙන් නාමපද වර්ණගන්නේ කොහොමද කියලා. මේකේ කතා කරන්නේත් වර්ණගිල්ලෙම අවසාන හරියම තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති ලකාර 10ට අදාළව ක්‍රියාපද වර්ණගලා. ආන් ඒකට අදාළව තමයි මේවා තියෙන්නේ. මෙතන මේක හරිම ලේසි. මේ බලන්න ලට් කියන්නේ වර්තමානයේ. ඒ කියන්නේ ලට් කියන එකට අදාළව අපි වර්තමානයේ තමයි ක්‍රියාපදේ වර්ණගන්නේ. එහෙනම් ලුට් කියන එකයි ලිට් කියන එකයි කොයි කාලෙද යෙදෙන්නේ කියලා තමයි මෙතන ලියන්න තියෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට 4 වසර පෙළ පොතේදී 5 වසර පෙළ පොතේදී හම්බ වෙනවා තුමන්ත ක්‍රියා, පූර්ව ක්‍රියා, කෘදන්ත කියන්නේ මොනවද කියන පාඩම් ටික. අන්න ඊට අදාළව මෙන්න මේ තියෙන ධාතු පද තියෙන්නේ. ඒ ධාතු පද වලට මේක හදලා දාන්න තියෙන්නේ. හරිද? ඥා කියන එක තුමන්ත ක්‍රියාවක් කරලා ඉවර වෙලා තුමන්ත පදයක් කරලා ඉවරලා මෙතනට දාන්න ඕනේ. ගම් කියන එක පූර්ව ක්‍රියාවක් කරලා මෙතනට දාන්න ඕනේ. ආන් එහෙම මේ හතරම දාන්න ඕනේ. ඊට පස්සේ පහත සඳහන් වගුව සුදුසු පරිදි සම්පූර්ණ කරන්න ඕනේ. මේ අපෘච්ඡත් කියන එකේ ලකාරය මොකද්ද? ඒ කියන්නේ ලද්ද, ලිද්ද, ලුද්ද, ලන්ද මොකද්ද කියලා මෙතන ලියන්නලු. ඊට පස්සේ වචනය, ඒක වචන, දිවචන, බහුවචන මොකද්ද කියලා ලියන්න ඕනේ. අර්ථය, ඒ කියන්නේ තේරුම ලියන්න ඕනේ අපෘච්ඡත් කියන එකේ. සන්ති කියන එක මොන ලකාරද, මොන වචනද, මොන අර්ථද කියලා ලියන්න ඕනේ. ඊට පස්සේ අපි යමු 6 වෙනි එකට. 6 වෙනි එකට ගියාම ඔයගොල්ලන්ට පේනවා මේ පාඩයේ සමාස පදයක් තියෙනවලු. ආන්ගේ සමාස පදේ මොකද්ද කියලා තමයි මෙතන ලියන්න තියෙන්නේ. හරිම ලේසි පදයක් තියෙන්නේ. හරිම ලේසි. ඔයගොල්ලන්ට එදිනදා ජීවිතේ හම්බ වෙන වචනයක් ඒක. සංස්කෘත වලට ආදරෙන් ඇලුම් කරන කෙනෙක්ට අනිවාර්යෙන් හම්බ වෙලා ඇති. ඊට පස්සේ මේ පද හතර සුදුසු පරිදි මොන තද්දිත පදයක්ද කියලා දාන්න ඕනේ. පාපතර, තථා, නාගරික, ශ්‍රාමණීරක් කියන පද හතර මොන තද්දිතේටද අයිති කියලා වර්ගීකරණය කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ සමාස පද 6ක් තියෙනවා. මේකට ඉස්සරහින් ලියන්න ඕනේ මේක මොන සමාසයටද අදාළ. ඒ කියන්නේ කර්මදාර සමාසයටද නැත්නම් දකාරාර්ථ සමාසයටද සමාස වර්ග ටිකද දාලා ඉවර වෙලා ඕගොල්ලෝ මේ මොන සමාසයට අදාළද කියලා ඉවර වෙලා ඕගොල්ලෝ සමාසේ නම ලියන්න ඕනේ ඉස්සරහින්. ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නෙට ගියාම ඔන්න මේකේ මම ඔයගොල්ලන්ට පුංචි රහසක් තියෙනවා කියා දෙන්නම්. 7 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සුදුසු පරිදි වචන යොදලා ඉවර වෙලා මේක පුරවන්න කියලා. හරි. ඒක පුරවනකොට හොඳට බලන්න. මේ ඉර ගහලා තියෙනවා නම් අපි දන්නවනේ එතනින් වාක්‍යයක් ඉවරයි කියලා. එහෙනම් එතනට එන්න ඕනේ ක්‍රියාපදයක්නේ. ඔන්න පළවෙනිම රහස. අන්න ඒවට ක්‍රියාපද දාන්න, ගැළපෙන ක්‍රියාපදේ බලලා දාන්න. හරිද? ඊට පස්සේ සාමාන්‍යයෙන් පටන් ගන්නකොට එන්න ඕනේ පදවල අපි දන්නවනේ පිළිවෙලක්. ආන්ගේ පිළිවෙල දාන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ පාඨමාලා පොත පාවිච්චි කරනකොට සාමාන්‍යයෙන් දැකලා ඇතිනේ. සාමාන්‍යයෙන් මේ ආසීත් කියන පදෙම කොයි හරියට දෙන්නේ මුලටද අවසානටද කියලා ඔයගොල්ලෝ දැකලා ඇති. අන්න ඒවා කල්පනා කරලා දාන්න. හරිම ලේසි. හරිද? ආන් ඒක පුරවන්න.
ඊට පස්සේ ඔයගොල්ලන්ට මේකත් ලේසි මේකේ කිසිම ප්‍රශ්නයක් නැහැ මේකේ කියන්නේ මේ ඡේදය කියවන්නලු. ඡේදය කියවල ඉවර වෙලා අහලා තියෙන ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නලු. හොඳට මතක තියාගන්න ලියන පිළිතුර සිංහල උත්තරේ ලියන්න එපා. පුළුවන් තරම් මෙතනින් බලලා ඉවර වෙලා සංස්කෘත ඡේදෙම ලියන්න. ඕගොල්ලන්ට එක ලේසි. සිංහල උත්තරේ ලියන්න එපා. සංස්කෘත උත්තරේම ලියන්න. ඕගොල්ලන්ට නැත්තම් ඕගොල්ලන්ට අමාරුයි නම් හොයාගන්න අමාරුයි නම් සිංහල උත්තරේ හරි ලියන්න කමක් නැහැ. හැබැයි සාර්ථකයි උත්තරේ සංස්කෘත ටිකම ලියන්න පුළුවන් නම්. එතකොට මේ ටික මුලින්ම මේ ටික කියවන්න. මේ ඡේද කියවන කලින් මේක කියවන්න. කියවලා ඉවර වෙලා මේක කියවන්න. එතකොට මේ ප්‍රශ්න ටික ඔළුවේ තියෙනවනේ. මේක කියවන් යනකොට ඔයගොල්ලන්ට නිකම්ම මේකට අදාළ උත්තර ටික එනවා. දෙපාරක් විතර කියවනකොට නිකම්ම උත්තර ටික ඇවිල්ලා එතකොට. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නෙට ගියාම 8 වෙනි ප්‍රශ්නේ ඔයාලා ගොඩක් වෙලාවට තෝරගන්නව අඩුයි. මම එක වෙලාවම නිර්දේශ කරන්නේ නැහැ ඔයගොල්ලන්ට තෝරගන්නම කියලා. ඒක තෝරගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට සංස්කෘත වර්ණගිල්ල ඒ වගේම සංස්කෘත ලකාර ගැන හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. එහෙම නැතුව මේක තෝරගත්තාම ටිකක් කට්ටිය අමාරුවේ වැටෙනවා. ඒ වගේ තමයි ඕගොල්ලන්ට පෙළ පොත්වල තියෙන එක වසරේ ඉඳන් තියෙන වචනවල ඒ කියන්නේ හොඳ මතකයක් තිබුණොත් මේක ඇත්තටම හරිම ලේසි. එහෙම නැතුනොත් සමහරුන්ට ගොඩක් අමාරුයි. ගොඩක් අය මේක තෝරගන්නවා අඩුයි. ඉතින් ඒ වගේම මේ ටිකක් ඕගොල්ලන්ට සංකීර්ණ වෙන්න පුළුවන්. මේ අවුරුද්ද තුල නම් මේ පාඩම් එහෙම කෙරුණා අඩු නිසා. හැබැයි ඒ වුණාට ඔයගොල්ලෝ කියවලා බලන්න මුලින්ම මේකේ තියෙන පද ලේසිද කියලා. මොකද මේ වාක්‍ය ලේසියව දෙන්නත් පුළුවන්. බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. බලන්න ලේසිද කියලා. ඒකල් ඉවර වෙලා ප්‍රශ්න තෝරගන්නවද අතාරිනවද කියලා තීරණය කරන්න. ඒකේ ඕගොල්ලන්ට 8 එකට දීලා තියෙනවා වාක්‍ය 4ක්. ඒවා සිංහලට පරිවර්තනය කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න. සිංහල අකුරෙන් ලියන්න කියලා නෙවෙයි මේ කියන්නේ. මේකේ තේරුම ලියන්න ඕනේ. තේන සහ කිංචිදවි මා කතය කියන එකේ තේරුම තමයි ලියන්න ඕනේ. මේක සිංහල අකුරෙන් ලියන්න එපා. ගොඩක් වෙලාවට එහෙම තමයි ගොඩක් අය කරන්නේ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේදී තියෙනවා මේකේ සංස්කෘත පරිවර්තනය. ඒ ගසේ කැදල්ලක් ඇත කියන එක සංස්කෘත අකුරෙන් ලියන්න එපා. සංස්කෘතයට පරිවර්තනය කරලා තමයි ලියන්න ඕනේ. ඔබේ නම කුමක්ද? ඕගොල්ලන්ට පහවසරේ අච්චු පොතේ අවසාන හරිය පොඩ්ඩක් හොඳට බලන්න. ඒ අවසාන හරිය ගොඩක් ඕකට අදාළ මේවට අදාළ වාක්‍යවලට අදාළ මේ වාක්‍ය තියෙනවා. හොඳට ටිකක් බලන්න. මේ 8 තුන්වෙනි එකේදී ඕගොල්ලන්ට හරිම ලේසි ලකුණු ගන්න හරිම ලේසි ප්‍රශ්නයක් මේක බලන්න. වචන 3යි ලියන්න ඕනේ. වචන 3කට නොඅඩු සංස්කෘත වාක්‍ය 4ක්. මේ චිත්‍රය දිහා බලාගෙන වචන 3කට නොඅඩු සංස්කෘත වාක්‍ය 4ක් තමයි ලියන්න ඕනේ. එතකොට බලන්න ඕගොල්ලන්ට මේකෙදි සමාස තද්දිත එහෙමත් පාවිච්චි කරලා සංදි පාවිච්චි කරලා වාක්‍ය ලියන්න පුළුවන්. මේ බලන්න බල්ලෝ දෙන්නෙක් ඉන්නවා, කුකුලෝ දෙන්නෙක් ඉන්නවා, ගොන්නු ඉන්නවා, ඊට පස්සේ කරත්තෙන් බඩු ගෙනියනවා, ඊට පස්සේ කාන්තාවක් ඒ දිහා බලාගෙන ඉන්නවා නේද? කොච්චර දේවල් ලියන්න පුළුවන්ද? මේ ඊට පස්සේ මෙතන මේ පරිසරය හරිම ලස්සනයි. මේ ගමක් තමයි මේ තියෙන්නේ. ඔය වගේ වාක්‍ය ටිකක් ඔයගොල්ලෝ හදලා ඉවර වෙලා ඒවම කියලා නෙමෙයි මම කියන්නේ. ඔයගොල්ලන්ට තව නිර්මාණාත්මක අදහස් ඇති. ආන් මේ විදිහට නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්න කියලා තමයි ඔය කියන්නේ. එහෙනම් මම වීඩියෝ එක දීර්ඝ කරන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලෝ ගාව ඇති නැත්නම් මට මැසේජ් එකක් දාන්න. මම ඔයගොල්ලන්ට ඒ ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලන්ට WhatsApp හරහා එවන්නම්. මගේ ෆෝන් නම්බරය තමයි මම මේක ඔයගොල්ලන්ට ටයිප් කරලාම පෙන්නන්නම්. එතකොට ලේසි. මේ WhatsApp ඉන්නේ මේ නම්බරෙන් ඔයගොල්ලෝ ඒකට මැසේජ් එකක් දාන්න. ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍රය ඕනේ නම් ඒ වගේම උත්තර පත්‍රය ලියලා ඉවර වෙලා මේක ඇත්තරම කිසිම අරමුණක් කියන්නේ මේ මූල්‍යමය අරමුණක් බලාපොරොත්තුෙන් කරන දෙයක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. ඕගොල්ලෝ වෙනුවෙන්ම සිදු කරන දෙයක්. ඕගොල්ලෝ මට දැනටත් මට මේ වෙනකොටත් 15 දෙනෙක් විතර කියලා තියෙනවා මෙහෙම කරන්න සර් කියලා. එතකොට තවත් කට්ටිය වැඩි වුණාම ඇත්තටම මම පේපර් බලලා එවන්නේ ඇත්තටම
ඕගොල්ලෝ වෙනුවෙන්මයි. ඉතින් ඒක නිසා ඒක වැරදියට කවුරුවත්ම තේරුම් ගන්න එපා. මේක තමයි මගේ දුරකථන අංකය. මේක තමයි WhatsApp ඉන්න අංකය. එතකොට ඔයගොල්ලෝ මේ හරහා මාව සම්බන්ධ කරගෙන ඔයගොල්ලන්ට පුළුවන් අපි මේ දැන් සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍රයට අදාළ උත්තර ටික එවන්න. ඔයගොල්ලෝ මතක තියාගන්න හෙට හවස සාමාන්‍යයෙන් හෙට නිවාඩු දවසක් ඔයගොල්ලන්ට බොහෝ වෙලාවට ඒ කියන්නේ 2020 දෙසැම්බර් 25 නිවාඩු දවසක් ඔයගොල්ලන්ට බොහෝ දුරට. ඒක නිසා ඔයගොල්ලෝ පුළුවන් තරම් ඕකට උත්තර ලියලා ඉවරලා මට හෙට හවස් වෙනකොට එවන්න. එතකොට මම ඔයගොල්ලන්ට හෙට රෑ වෙනකොට වගේ සමහර විට උත්තර ටික දාන්නම්. ඔයගොල්ලෝ මට උත්තර ලියලා එවන්න. අනිවාර්යෙන් වරදින්න හර ලියලා එවන්න. එතකොට තමයි මට පුළුවන් පුද්ගලිකවම ඔයාලගේ තියෙන අඩුපාඩු මොනවද, දුර්වලතා මොනවද කියලා හොයාගෙන ඔයාලට පුද්ගලිකව මම එතකොට කියන්නම් ඔයාගේ මේ අඩුපාඩු ටික තියෙනවා, ඔයා මේ අඩුපාඩු ටික හදාගන්න කියලා මම ඕගොල්ලන්ව දැනුවත් කරන්නම්. එහෙනම් මේ තියෙන්නේ මගේ WhatsApp නම්බරේ. එතකොට මගේ නම තමයි ලයන් දිසානායක. එතකොට මට ඕගොල්ලොන්ට පුළුවන් මාව සම්බන්ධ කරගෙන ප්‍රශ්න පත්‍ර ටික සාකච්ඡා කරන්න. අපි දිගින් දිගටම මේ වැඩේ දිගටම කරගෙන යනවා. එතකොට ඇත්තටම විභාගයේ ඉක්මනින්ම පාස් වෙන්න පුළුවන්. ඉක්මනින්ම විභාගේ පාස් වෙන්න පුළුවන් ඔයාලට මේ ප්‍රශ්න පත්‍ර 4-5ක් කරොත්. අපි ඉක්මනින්ම ප්‍රශ්න පත්‍ර ටිකක් කරමු. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. එහෙනම් ඉක්මනින් ඕගොල්ලෝ උත්තර ටික ලියලා එවන්න. ලියන හැටිත් ඔක්කොම කියා දීලා තියෙන්නේ. අපි එහෙනම් ආයිත් හෙට හම්බ වෙමු.